දවසේ සිතුවිල්ල යෙසායා තුමන්ගේ පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. ඔහු මාගේම සෙනගය මාගේ මහිමය සඳහා නිර්මාණය කොට මවා වදාළමි. ප්‍රිය මිතුරනි, දෙවියන් වහන්සේ ඔබව මවලා තිබෙන්නේ. ඔබ වැරදිලා නෙවෙයි මේ ලෝකෙට ආවේ. සමහර වෙලාවට අපි දුක් කරදර මැදින් යති. අපේ හිතට එන දෙයක් තමයි ඇයි මම ජීවත් වෙන්නේ. සමහර විට මනුෂ්‍යයන් කියන්න පුළුවන්, ඔයා නම් මේ ලෝකෙට ඇවිල්ලා මහා බරක් මහා නරකක් කරගෙන තියෙන්නේ. ඔයා වැඩකට නැති කෙනෙක් කියලා මනුෂ්‍යයාට කියන්න පුළුවන්. ඇත්තටම ඒක සත්‍ය වචනයක්. ඒ සත්‍යයක්ද උන් කියන්නේ නැහැ. ඒක බොරුවක්. යක්ෂයා විවිධාකාරයෙන් අපිව මනස විකෘති කරන පිණිස දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන බව සංගවන්න විවිධ හැඟීම්, විවිධ සිතුවිලි, ඒ වගේම වෙනත් මනුෂ්‍යයන්ගේ වචන වලින් අපට බලපෑම් ඇති කරන්න පුළුවන්. සමහර විට මේ වෙලෙදී පාසලේදී අපට වෙලා ඇති. ගුරුවරු කියලා ඇති, ඔයා ඉස්කෝලේ නාවට කමක් නැහැ. ඔයා නම් වැඩක් නැති කෙනෙක්. දෙමව්පියන්ට තරහා ගිය වෙලාවකත් කියලා ඇති. යාළුවන් කියලා ඇති. වටපිටාවේ ඉන්න කවුරු හරි අපට එහෙම කියලා ඇති. රැකී රක්ෂාවන් වලට ගියාම මිනිස්සු කියලා ඇති. ඔයා කිසිම වැඩක් නැති කෙනෙක්. ඔයා වැරදිලා මේ ආයතනයට ඇවිල්ලා තියෙන්නේ කියලා කියයි. නමුත් ප්‍රිය මිතුරනේ, මේ ස්ථානයේ දෙවියන් වහන්සේම ප්‍රකාශ කරනවා, ඔහු මාගේම සෙනගය. මෙතන මාගේම කියන වචනයෙන් අදහස් වෙන්නේ උන්වහන්සේට තියෙන අයිතිය ගැන. ඔබ උන්වහන්සේට අයිති කෙනෙක්. ඔබ උන්වහන්සේව දන්නේ නැති වුණාට මුළුමනින් උන්වහන්සේ ඔබ ගැන මුළුමනින්ම දන්නවා. ඒක මොනතරම් යහපත් දෙයක්ද? සර්ව බලධාරි මහෝත්තම තැනන් වහන්සේ, මෞංකාර විශ්වයේ අධිපතියාණන්, මහේශාක්‍යයාණන්, සදාකාලික පරමෝත්ත, සර්වඥාන, සර්වවාසී, සර්ව බලධාරී දෙවියන් වහන්සේම කියනවා, ඔයා මගේම සෙනග. ඉතල බලන්න, ලෝකේ බලවත් නායකයෝ ඉන්නවා, දේශපාලන නායකයන්. ඒ කෙනෙක් අපිව දන්නවයි කියලා කිව්වම අපට කොච්චර සතුටක් දැනෙනවද? ඊටත් වඩා මෞංකාර දෙවියන් වහන්සේ අපිව දන්න එක වැදගත්. ඔක්සිජන් මොහොතින් මොහොත අරගෙන පිට කරන විටත් කාබන් ඩයොක්සයිඩ් කියන මේ මනුෂ්‍යව අපි විශ්වාස කරලා අපි කොච්චර හිම්බත් වෙලා ඇද්ද? අපි කොච්චර දුකටපත් වෙලා ඇද්ද මනුෂ්‍යයන් විශ්වාස කරලා? කවදාකවත් දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක් උන්වහන්සේ ලේසියෙන් අතාරින්නේ නැහැ. අපි අතහැරලා ගියා, උන්වහන්සේ පෙරලා අප පසුපස ඇවිත් අපිව කොහොම හරි උන්වහන්සේ නැවත උන්වහන්සේ වෙතට දිනා ගන්නවා. එදා උන්වහන්සේ වඳුනන්නේ නැහැ කියලා උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා ආයි පරණ රස්සාවට ගිය පේදුරු ඇතුළු ඒ ගෝලීන්ට උත්ථානය වෙච්ච ක්‍රිස්තුස් වහන්සේ ගියේ නැහැ පිලාත් වම්බෙන්න, හෙරොද් වම්බෙන්න, උත්තම පූජකයන් වම්බෙන්න. උන්වහන්සේව ප්‍රසිද්ධියේ කසපාර තලපු ඒ සොල්දාදුවන් වම්බෙන්න ගියේ නැහැ. උන්වහන්සේ මරද්දි බලාගෙන හිටපු මිනිස්සුන් හොයාගෙන ගියේ නැහැ. උන්වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් කැපවීමක් කරලා පසුබට වෙච්ච ගෝලයන් හොයාගෙන. අදත් උන්වහන්සේ වෙනුවෙන් ඔබ කැපවීමක් කරලා තියෙනවා. උන්වහන්සේ ඔබව ලේසියෙන් අතාරින්නේ නැහැ. ඔබට අමතක වුණත් දේවල් ස්වාමින් වහන්සේට ඔබේ දේවල් අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේටයි ඔබ අයිති. ඒ වගේම කියනවා, උන්වහන්සේ අපිව මවලා තියෙන්නේ වැරදිලා නෙවෙයි, උන්වහන්සේගේ මහිමය සඳහා. උදෑසන නැගිට්ටම කියන්න, ස්වාමිනී ඔබ වහන්සේගේ මහිමය සඳහායි මා මවලා තියෙන්නේ. මම ඔබ වහන්සේව මහිමවත් කරන ජීවිතයක් ගත කරනවා කියලා දවස පටන් ගන්න. මොන ප්‍රශ්න කරදර තිබුණත් ඔබ විශ්වාස කරන්න ඒ උතුම් තැනන් වහන්සේගේ වචනය. ඔබ උදේට නැගිටලා ඔබට කියා ගන්න, මාව මැව්වේ මගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ මහිමය සඳහා දවස ආරම්භ කරන්න. ඔබට වෙනසක් තේරෙවි. ඒ මහිමේ තැනන් වහන්සේ ඔබව අතාරින්නේ නැහැ. ඒ වගේම කියනවා, උන්වහන්සේ කියනවා පැහැදිලිව නිර්මාණය කොට මවා වදාළමි. මාව නිකන් නෙමෙයි මැව්වේ, නිර්මාණය කළා. මේ නිර්මාණය කියන වචනේ අදහස මොකක්ද? ලෝකේ ට්‍රිලියන 2ක් විතර මිනිස්සු ජීවත් වෙනවා. ප්‍රිය මිතුරනේ, මේ එක්කෙනෙක්වත් එක්කෙනෙක්ට සමාන නැහැ. අපේ කෙස් ගහක් තවත් කෙනෙකුට මේ ලෝකේ සමාන නැහැ. අපේ ඇහි පියාටුවක්වත් මේ ලෝකේ කාටවත් සමාන නැහැ. අපේ කටින් පිට කරන කෙල බිඳුවක්, ඒකේ තියෙන අනන්‍යතාවය ලෝකේ වෙන කාටවත් ගැලපෙන්නේ නැහැ. මේක තමයි නිර්මාණයේ වෙනස. ඔබගේ දහඩිය බිඳුවක තියෙන ඒ නිර්මාණශීලීත්වය වෙන කාටවත් ඒක ගැලපෙන්නේ නැහැ. ඇයි එතරම් උන්වහන්සේ ඔබව වෙන්කොට මවලා තියෙන්නේ? ඇයි වෙනස් කොට මවලා තියෙන්නේ? මේ තමයි උතුම් තැනන් වහන්සේගේ විශිෂ්ට නිර්මාණය. එනිසා වෙන කවුරටවත් නැති අනන්‍යතාවයක් ඔබට දීලා තියෙනවා. එමනම් ඇයි ඔබ වෙනත් කෙනෙක් වගේ වෙන්න යන්නේ? ඇයි වෙනත් මනුෂ්‍යයන්ගේ අදහස් හිතට අරගෙන ඔබ දුර්වල වෙන්නේ? ඔබ විශිෂ්ට කෙනෙක්. ඔබට සමාන කෙනෙක් නැහැ. එනිසා සමාන වෙන්න එපා කාටවත්. ඔබ තුල තියෙන ඔබේ යහපත් ක්‍රියාවන් ඔබ එළියට ගේන්න. උන්වහන්සේ උදෙසා ජීවත් වෙන්න. කවුරුන් ඔබ ප්‍රතික්ෂේප කළත් ප්‍රතික්ෂේප
නොකරන තැනන් වහන්සේට ලංවෙන්න. උන්වහන්සේට ඇවුම්කන් දෙන්න. උන්වහන්සේට කතා කරන්න. හොඳයි. අපි උන්වහන්සේට දැන් යාඥාවක් කරමු. ආදරණීය ජේසුනි, ඔබ වහන්සේට ස්තුතියි අද දවස ගැන. මේ මොහොතේ ඔබ වහන්සේ අපේ ජීවිතය රච කරලා අපට මඟ පෙන්වන්න. ඔබ වහන්සේ විශිෂ්ට ලෙස මාව මවලා තියෙනවා. ස්තුතියි. මම කාටවත් සමාන නොවන ජීවිතයක් ගත කරන්නයි මට වරම් දීලා තියෙන්නේ. ඒ විශිෂ්ට ස්වභාවය තුළ ජීවත් වෙන්න මට පිහිට වෙන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.